හරි. හැලෝ මම සෙනුරු ජයසිංහ. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මූලික ආරම්භයක් පෝස්ටිං සිද්ධිය ගැන. කියන්නේ බේසික්ම හරිය. ඉතින් මොනවද මේ පෝස්ටිං කියන්නේ සහ ඒවට ඇඩ් වෙන්න ඕනේවා. අපි උදාහරණත් එක්ක රියල් වර්ල්ඩ් එකේ උදාහරණත් එක්ක සහ අපි බලමු මොකද්ද මේ කැම් එක අදත් අවුල් යනවා. ඉතින් මම ඉස්සෙල්ලා පෙන්නන්නම්. ඔන්න මම තේ එකක් බොන්න යනවා. මේ කොෆි එකක්. හරිද? ඔයාලා දන්නවනේ ලැටේස් තියෙනවා කැපචිනෝ දෙකේ වර්ග තියෙනවානේ. කොෆී එකක් බොන්න යනවා. මේ කැම්ම කවුල් යනවා. හරිද? අයියෝ. හරිද කොෆී එකක් බොන්න යනවා. ඉතින් මම එතන ඉඳන් කල්පනා කරා ඇයි දේ හඳුරුනේ මේක ගණන් මොකද කියලා. හරිද? ඉතින් මම බැලුවා මෙන්න මේ කඩේ තමයි මම ගියේ. මේ කඩේ පොඩ්ඩක් කට්ටිය ප්‍රමාණයක් අඩුයි. හැබැයි මේ හොඳ ඩෙකරේෂන්ස් එහෙම දාලා අඩේ මොකද මගේ කැම් එක කවුල් වෙන්නේ. මෙතන දැන් හරි කියලා හරි දැන් හරි එතකොට මම ඔක්කොම ඩෙකරේෂන්ස් දාලා තියෙනවා දැක්කා පොඩ්ඩෙන් මගේ කැම් එක වුල් යනවා හරි ආයෙ පටන් ගමු හරි මම නවත්තුවේ කොහෙන්ද මේ කඩේ ගැන හරිද කඩේ ඔක්කොම ඩෙකරේෂන්ස් දාලා ලස්සනට තියෙනවා හැබැයි පොඩ්ඩක් අතර කෝස්ට් එක විඳින්න කට්ටිය අඩුයි හරිද ඉතින් ඔන්න ඔය කඩේට මම දැන් ගිහින් ඉල්ලා දැන් මම බලනවා මොකද්ද මෙතන මේ වෙන සිද්ධිය කියලා හරියට මම ගාන වැඩි හරිද දැන් මම මේ උදාහරණයක් කියන්නේ ඇත්ත ගන්නෙ ගාන වැඩි මේ බලන්න ලස්සන ටී කප් එකක් හරිද ඉතින් සාමාන්‍ය එක්ස්ප්‍රෙසෝ එකක ගානට ෂොට් එක ලස්සනට දාලා වලට පේනවා ඉතින් ඉතින් ඔක රහට තියෙන රහට නේ තිත්තර තියෙන්නේ හරිද ඉතින් පස්සේ ටිකක් ලෑද්දේ ඇඩින්ස් එක I mean කා ටිකක් යද්දි රහ එනවා ගානට හරිද කොහොම හරි ඔකේ ඩෙකරේෂන්ස් සාමාන්‍ය ක්වොලිටි එක සුපිරි සාමාන්‍ය සර්විංස් කරනවත් හොඳයි කඩෙත් සුපිරි කඩෙත් කිසිම අවුලක් නැහැ වල පේනවා ඉතින් පොඩ්ඩක් ලස්සනට ඉතින් ඩෙකරේෂන්ස් එහෙම එක්ක අර ගතියට තියෙනවා හරිද මේ තියන්නේ කඩේ අම්මට සෙටි කඩේ එකෙක්වත් නැහැ ඉතින් ඔන්න ඉතින් දෙන්නෙක් ඉන්නවා ඉතින් එක කස්ටමර් කෙනෙක් ඉන්නවා හරිද ඔන්න ඔක තමයි බේසික් එක හරිද කොෆි කියලා ගහලා තියෙනවා මෙන්න මෙතනින් ඉතින් ප්‍රයිස් ටේබල්ස් ගහලා තියෙනවා එකෙක්වත් ඉතින් නැහැ මෙන්න මෙතනින් ඉතින් සර්විස් ටිකකුත් තියෙනවා පොඩ්ඩක් ඇට්‍රැක්ෂන් කරලා ගන්න හරිද අපි එහෙනම් සෙකන්ඩ් පාර්ට් එක පටන් ගන්න කලින් ෆස්ට් පාර්ට් එක පටන් ගමු හරිද ටයිම් දැන් මගේ ඉන්ටර්නෙට් එක පාරම මේ ගෙදරට වහලෙන් වතුර පයින්න ගත්තා ඉතින් දන්නවනේ ඉතින් පොඩ්ඩක් විතර අවුල් ගියා එතනදී ආයෙ පයින්න ගන්නවා කියන්නේ මට දැන් මේ ගාන හදාගන්නත් නෑ අයියෝ හරි කමක් නෑ අපිට දැන් ගියා අපේ රෙන්ට් එක කීයද 35000යි ඒක ලියා ගමුඩි ඊට පස්සේ අපි ගන්න ඕන මෙන්න මේකට සහ මේ හැන්දේකටයි තව ඩෙකරේෂන්ස් දාන්න ඕනේ. ඒ වලටයි ඒ සහ අනික් වියදම් වලට අපි ටෝටල් එකම ගන්නවා 20000ක් කියලා අපි නිකන් හිතමු 20000ක් කියලා අපි හිතුවා. හරිද? මෙන්න මේ කුඩින් දා ගන්න තරහ නැතුව 20000ක් 20000ක් මම මේ පෑනෙල් ලියන්නේ ගන්න එපා 20000ක් ගියා ටෝටල් එක. හරිද? මේ 20000ක් ගියේ මේ ඔක්කොම එකට අපි හිතමු ටේබල්ස් වලටයි එක ඩෙකරේෂන්ස් වලටයි 20000ක් ගියා හරිද අපි එක දැන් එකක් දාගමු 20000 අන්නවුඩි අපේ කම්පැනි ෆික්ස්ඩ් එක ළඟින්ම දාගමුකෝ ඒක අපි වෙන පාටකින් දාගමු නේද ඒක සාමාන්‍ය වෙනත් වියදම් සිද්ධි වලට සාමාන්‍ය සුපිරි වැඩ ටිකක් කරනවා නම් ටේබල්ස් දාලා නියම වගේ ලස්සනට එන්ඩ් එකක් දෙන්න නම් 20000ක් විතර අමතරව එකතු වෙනවා හරිද අපි එක හිමින් ගමු බය නැතුව ඉන්න මේක ෆික්ස් කියලා දාගන්න ඒක වේරියබල් එකක් නේ ෆික්ස්ඩ් එකක් ඒ කියන්නේ ස්ථාවර ෆික්ස් කියලා දාගමු ඒක අපි හැම මාසෙම ගෙවන්න ඕන හරිද අපි හිමින් ෂේප් එකේ මෙන්න මේ එක සෙල් එකකින් ෂේප් එක කෝස්ට් එකකින් හිමින් ගාණක් කපා ගමු ඒකට බය වෙන්න එපා හරිද හිමින් ගාණක් කපා ගමු බය වෙන්න එපා හරිද ඊට පස්සේ අපි මේක හිමින් අපි කෝස්ටිං කරමු එතකොට අපි වෙන පාටකින් දාගත්තා නම් තවත් ලස්සනයි නිල් පාටින් දාමු මෙන්න මේකට ලස්සන එන්ඩ් එකක් දෙන්න සාමාන්‍යයෙන් අපි දැන් ඩිංග ගමු එස්ප්‍රෙසෝ එකට මම මේ කුලයක් තිබ්බ එක ගත්තා නම් හරි එස්ප්‍රෙසෝ 1 ග්‍රෑම් එකක්නේ එතකොට 1 ග්‍රෑම් එකකට දානවා කොෆීස් හරිද එතකොට 25.2ක් කියලා දාමු ඒ තමයි මේ රුපීස් හරිද කොහොමද දන්නද මම ගත්තේ අපි ගත්තේ ඔහොමින්න මගේ අර ෂීට් එක ගන්න කොහොමද සිද්ධිය වුනේ කියලා බලන්න හරි මම chat gpt සහ google එකෙන් හොයාගත්තා කොෆී ග්‍රෑම් 100ක්
කොෆි ග්‍රෑම් 100ක් මට ආවේ 360ක් RS වලට. හරිද? පොඩ්ඩක් ඇවරේජ් එක මම හොයලා ගත්ත ඇවරේජ් එක. හරිද? සාමාන්‍ය ප්‍රයිස් එක. හරිද? 360ක්. එතකොට ඔය 360 100න් බෙදුවම 3.6යි නේ. 3.6ක් ග්‍රෑම් එකට එනවා. එතකොට අපිට කීයද ආවේ 3.1 සෝරි 3.6 ග්‍රෑම් නෙවෙයි. තොර 1 ග්‍රෑම් එකට එනවා. අනේ මට මෙතන ඉඩ නෑනේ. 1 ග්‍රෑම් එකට එනවා කොහොම හරි 3.6ක්. හරි දැන් මේක ලියවෙන්නේ ඇති. 1 ග්‍රෑම් එකට 3.6ක්. ඒතර 3.6ක් තමයි රුපීස් එන කියන්නේ 4යි. ඒතර ඕක වැඩි කරන් පස්සේ අපි ඕක හදන්න යන්නේ කීයෙන්ද? අපි ඕක හදන්න යන්නේ 1 ග්‍රෑම් නේ. කොෆි 1 ග්‍රෑම් එක අපි 7කට අල්ලන්න ඕන. හරිද? එතකොට 3.6 7න් ගියන් පස්සේ 25.2ක් තමයි එන්න ඕන. මට මතක හැටියට. හරි. අපි කොහොම හරි 25.2 රුපීස් කියලා ගමු. පාට මම වෙනස් කරන්නම් තරහ නැතුව. හරිද? 25.2 25.2 RS ලස්සනට ලියමු අපි පොඩ්ඩක්. ටයිම් එක තියෙනවා. හරිද? 25යි තමයි රුපීස් යන්නේ. හරිද? ඊට පස්සේ තව අපිට ඇඩ් වෙන්න ඕන මේකට. තව අපිට සාමාන්‍යයෙන් කොෆි එකට සාමාන්‍යයෙන් තව ඇඩ් වෙන්න ඕන එස්ප්‍රෙසෝ ෂොට් එක කියලා එකක් තියෙනවා. තව මොනවද? කිරි ඇඩ් වෙන්න ඕන, මිල්ක් සේම් ඇඩ් වෙන්න ඕන. සහ සිනමන් ඇඩ් වෙන්නත් ඕන. මම මේ වගේ රෙසිපි එක ලියන්න බලන්නේ. හරිද? මොකද මම බෙද ගන්න දැන් කොහොමද එන්නේ කියලා මේකේ තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ මිල්ක් 220 ග්‍රෑම් නා අපි හොය ගන්න ඕන. හරිද? හරි අපි හොය ගමුකෝ ටයිම් එක තියෙන්නේ. අපි ඉස්සෙල්ල ගමු. මේ මොකද අප්පා මේ සත්තු කෑ ගහනවා, වඳුරෝ පයින්නවා. අපි ගෙදර බල්ලක් බොරු. හරි. අපි දැන් එක්ස්ප්‍රෙස් ෂොට් එක ගත්තා. දැන් මිල්ක් එක ගමු. මිල්ක් එකට අපි යනවා. වැඩක් කරන්න ගත්තොත් ඔය මිල්ක් අපි සාමාන්‍ය මිල්ක් ඔකට ඇඩ් කරන සාමාන්‍ය මේකේ තියෙන්නේ නම් 220 ග්‍රෑම් 220 ග්‍රෑම් එකට මම කොහම හරි අරන් තියනවා 220 1 ග්‍රෑම් එක කියන්නේ මිලිලීටර එකන්නේ 220 මිලිලීටර කියන්නේ 100 මිලිලීටර කියලා කියනවා රුපියල් 21කට හරිද මම මේක කියන්නම් ලියනවල හරිද මිලිලීටර 100ක් රුපියල් 21යි හරිද 220ක් කියන්නේ 46 ඒ කියන්නේ ඉතින් මේ අපි මෙහෙමයි කරන්නේ මේ 20 කියනවනේ අපිට 21ක් රුපීස් යනවා 21ක් රුපීස් බෙදුවෙන් පස්සේ ග්‍රෑම් 100කට හරවලා 0.21ක් යනවා ඒ කියන්නේ ලිටර එක වැඩි වෙන්න ඕන ඊට පස්සේ මිලිලීටර ගානේ 220 එතකොට අපිට ප්‍රයිස් එක 40 හරි 46ක් ආවා තව උකට ඇඩ් වෙන්න ඕන අපි හිතමු තව සිනමන් ඇඩ් වෙන්න ඕන සිනමන් 1 ග්‍රෑම් එකක් කීයද ආවේ මට රුපියල් 13ක් කියලා තමයි ඇවරේජ් එක ආවේ හරිද අනේ අහන්න එපා මේක වැඩිද අඩු වෙන්න ඕනද මම ඇවරේජ් එක ගල්ලුවේ මෙහෙමයි දැනට වාර්තා වෙලා තියෙන උපරිම එකයි අඩු වෙන එකයි ගානට බැලන්ස් කරලා ඇවරේජ් එක ඇල්ලුවා හරිද මම ඇවරේජ් එක බැලුවා දැන් ප්‍රයිස් එක කොහම හරි 14ක් වගේ ආවේ හරිද දැන් ලංකාවේ රන් වෙන සිනමන් ප්‍රයිස් එක හරිද එතකොට 13යි 14යි මමද ගත්තේ 13 අරක 14 කමන්නේ ඉතින් පොට්ටක් හරි හිමි වෙන්න දෙයක් නෑ ඉතින් 13යි ඉතින් මට ආවේ මම මට ආපු ගාන දානවා හරිද 13යි සිනමන් වලට සින් කියලා දාමු ඒ අර සින් එක නේ මේ CI එන්නේ හරිද අනිත් සින් එක ගැන දන්නවා හරිද සිනමන් හරිද තව ඉතින් උකට මොනවද දැඩ්ඩේ නන්න කළු පාටින් ලියනවා හරිද අපි මේක ගත්තා හරිද මේක ඕල්රෙඩි අපි අරගෙන ඉවරයි මේකයි තව වියදම් වලට අපි අරගෙන ඉන්නේ හරිද තව මොනවද දැඩ්ඩෙන්නේ බලමු එක්ස්පෝ සිනමන් මිල්ක් එක එක්ස්ප්‍රෙස් තව ඉතින් මොනවද ඉතින් අද පේඩ් එක්ස්පෙන්සස් වලට මම ගත්තනේ හරි අද පේඩ් වලට ඉතින් අදාළ වෙන්නේ අර ගෑස් වලට එකත් ගානට අපි ඇඩ් කරලා තියෙන හරිද අන්න මේක කැපුණා හරිද හරි මම ආ ටෝටල් එක ලියා ගන්නන්න ඔක්කොම ගියා අම්බසරණය කිව්වලු හරි අපි ගත්ත ගාන බලමු මංගා කොලේ ඇති මම ලියාගෙන තියෙන්නේ මම මොකද පොඩ්ඩක් මම ආතල් එකට එකක් හදලා බැලුවා හරිද රහට තිබ්බ සුපිරිය හදලා බැලුවා කොහම හරි අපි එස්ප්‍රෙසෝ එකට ගියා එස්ප්‍රෙසෝ කියන්නේ ඉතින් ඔක හදන්න පුළුවන් ඉතින් මෙහෙමයි කිරි එක රත් කරලා බබල්ස් එන්නරලා හිමින් අර උඩින් දාන්නේ ඒකටයි මික්ස් කරලා ගාන එකට තමයි ඔකට කියන්නේ හරිද ඒකටයි අනේ ඒක එස්ප්‍රෙසෝ එක නේ කියන්නේ ඒකට මිල්ක් ෆෝම් එක කියන්නේ සෝරි එස්ප්‍රෙසෝ කියන්නේ කොෆි එකට එස්ප්‍රෙසෝ කියන්නේ අන්න එක ලියාගමු එස්ප්‍රෙසෝ කියන්නේ කොෆි එස්ප්‍රෙසෝ හරිද කොෆි ඉස්සෙල්ලා තමයි කියන්නේ හරිද මම අරක පටල ගත්තා මේ මිල්ක් ෆෝම් එක තමයි මෙන්න මේක
එස්ප්‍රෙසෝ එකනේ මිල්ක් ෆෝම් එක. අන්න එක මතක තියාගන්න. වැදගත් එක්කෙනෙක් ඉන්නවනම් මිල්ක් ෆෝම් එක හදන්නේ කොහොමද? මේ හොඳ මේ කිරි කරත් කරලා අර බබල්ස් ආවෙන් පස්සේ හිමින් අර උඩින් අනිකට තමයි මිල්ක් ෆෝම් එක කියන්නේ. එස්ප්‍රෙසෝ ෂොට් එක කියන්නේ සාමාන්‍යයෙන් කොෆි සාමාන්‍යයෙන් දානවා ග්‍රෑම් 7ක් සහ 13ක් අතර ප්‍රමාණය. එහෙම නේද? හරි. හරි එහෙම තමයි සිද්ධිය වෙන්නේ. අපි දැන් ප්‍රයිස් මේ කෝස්ටින් ටේබල් එකෙන් ගත්තොත් මෙහෙමයි වෙන්නේ. හරි මට පුඩිය ලියන්න වෙන්නේ. අපි ගත්තා එස්ප්‍රෙසෝ ෂොට් එක කියන්නේ කොෆි. එස්ප්‍රෙසෝ එකට අපිට කීයද? 25.2යි. හරිද? ඊට පස්සේ අපිට මිල්ක් ඒ කියන්නේ කිරි. හරි කිරි කීයක් දාවද අපිට 46ක් නේද? රුපියල්. ඔව්. රුපියල් හොඳේ මම මේ දාන්නේ RS ඩොලර්වත් එවන්නේ. එකක් හදන්න හොඳේ. මෙහෙම දාගමු අපි 46ක් ආවා. ඊට පස්සේ අපිට ආව කොහමද සිනමන් වලට? සිනමන් එකක් හදන්න හොඳේ 1 ග්‍රෑම් එකකට අපි ආව කියමු ඇවරේජ් එක අරගෙන මම 13 ගත්තා. දැන් මාකට් ප්‍රයිස් එක තියෙන්නේ 14ක් ඊට උඩින්. හරිද? මම කොහොමද මට ආපු ගාන මම දැම්ම 13. හරිද? ඊට පස්සේ අපිට ඒකත් හරි ඊට පස්සේ අපිට ආව කීයද? අපිට දැන් ෆික්ස් කෝස්ට් එක ආව කීයද? මාසෙන් මාසෙට ගෙවන්න වෙන ගාන ෆික්ස් එක අන්න මැකුණාර අයියෝ 35යි 35000. ඔක අපි හැමදාම ගෙවන්න ඕනනේ. අපි එකකින් 35000න් අපි අර මම ඔයාලට පේන තියර ලෝන් පේබල් එකත් එක්ක හදද්දී මම දැම්මා. අපි එකකින් 50ක් වෙන් කරමු. 50ක් වෙන් කරමු. එතකොට වට 700ක්. වට 700ක් යද්දී අපේ ෆික්ස් කෝස්ට් එක මාසෙන්තිමේදී කවර්. ලස්සනට හරි. ඒ කියන්නේ අපි ලැටේස් මෙන්න මේවා කොෆිස් අයියෝ මේවා 700ක් විකුණන්න ඕන කෝස්ට් එකෙන් හරිද? මේ වගේ 700ක් අනිවාර්යෙන් වික්කොතින් මේක කවර් වෙනවා. හරි අපි 700 විකුණලා කියලා හිතමු විකුණනවා. හරිද? අපි පස්සේ සේල්ස් ගද්දී එක හදමු. හරි. ඒක අපි එකකින් වෙන් කරමු 50. අපි එක වෙන පාට කිල්ලියන් ෆික්ස් එකක් ඉඳ. මොකද ඒ ස්ථාවරය වනේ ඒ වටිනවා. වෙන පෑන කිල්ලියන නම් තවත් හොඳයි. හරිද? අන්න කැපුණා. එහෙම මේ පොඩ්ඩක් අපි ලස්සනට ඉර ගහමු. ෆික්ස් එකම වෙන පාට කිල්ලියනවා රතු පාටෙන්. ෆික්ස් ඒක තමයි රෙන්ට් එක. හරිද? රෙන්ට් නෝට් එකක් ලියනවා ලියන්න රෙන්ට්. හරිද? රෙන්ට් ෆික්ස් එක අපි එකකින් කීයක් වෙන් කරාද? 50ක්. එතකොට මේ කෝස්ට් එක යන්නේ හරිද? 50ක් වෙන් කරා. තව පිට මොනවද others කියලා අපේ එක මෙහෙම others කියන්නේ ඉතින් දෙයි හැමදෙරේ මේ ගානේ මේ ලියවෙන මේකයි තව ගෑස් වලට යනවා නම් පොඩි ගාණක් වෙන් කරමු අපි ගෑස් එක. මොකද ගෑස් එක ෆික්ස් එකක් කියලා දෙර ගන්න පුළුවන්. මොකද ගෑස් ප්‍රයිස් එකත් එන්නේ වැඩි වෙනවා අඩු වෙනවා. ඉතින් අපි මාසෙට ගෑස් ගන්නවනේ. ඉතින් අපි දාන්න පුළුවන් ෆික්ස් එකට. ඒ තව නිකන් others විදිහට දාමු කියන්න බෑනේ. ඉතින් එකපාරම ගෑස් මිල වැඩි වුණොත් කියන්න බෑ. ඉකොනොමික්ස් දේවල් කතා කරලා වැඩක් නැහැ. ඔක්කොම අපි ආව 20000ක්. 20000ක් දෙයි හාමුදුරනේ ලිය වෙන්නේ නැහනේ. හරි 20000ක් ආවා. 20000න් අපි වට 100ක් අල්ලන්න අපි 200ක් වෙන් කරමු. අපි 200ක් වෙන් කරමු. හරි 200ක් වෙන් කරමු. එතකොට අපිට එනවා කෙලින්ම වට 100ක්. එතකොට අපි ලැටේස් 100ක් විකුණුවත් මේවා ලැටේස් 100ක් වික්කොත් අපි ලැටේස් 100ක් කියන්නේ ලැටේස් කොෆීස් 100ක් වික්කොත් ප්‍රොඩක්ට් එක අපිට ගියපු වියදම කවර් කරගන්න පුළුවන් ලස්සනට. හරිද? 100ක් වික්කොත් දැන් අපි කීයක් වෙන් කරනවද දෙකකින්? 200ක් වෙන් කරමු නේද? 200ක්. හරිනේ? 200 වැඩි කරාම 10 20000. 200 වැඩි කරාම 100 වට 100නේ. sorry 200 වැඩි කරාම 20000. perfect. හරිනේ? ඒක මං ගත්තා මං කියලා දෙන්නම් කෙලින්ම අපේ ඔක්කොම වියදම් ටික ආය අපිට එන්න ඕන. නැත්නම් ඉතින් අර ලොස් එකක් කියලා කියන්න පුළුවන්. අපේ අතින් මොන වියදම ආය අපිට ළඟා කරගන්න නම් අපි මේ එකකින් වෙන් කරන පොඩි ප්‍රමාණයක්. එතකොට මෙන්න මේවටද එක එක වියදම් වෙනවා ඩෙකොරේෂන්ස් වලටද 20000ක් කියලා අපි හිතමු නිකන් පොඩි ඩෙකොරේෂන්ස් වලටද. මේකට ඒවා අදාළ ඒවා හොඳේ. මේකට අදාළ ඒවා 20000ක් කියලා හිතමු. ඒතකොට හිමින් අපිට කවර් කරගන්න පුළුවන්. 200ක් ගාන එකකින් හැබැයි ඉඩ හරිනවනේ එකකින් 200ක් ඉඩ හරින්න ඕන. හොඳේ. මේ වියදමක් විදිහට අපි එක දාමු. එතකොට මේවා OT කියලා දාමු. ලොකු දෙයක් නියම් සිද්ධියක් කරන්න ඕනේ. එතකොට අපිට ටෝටල් එක 25.2යි ඊට පස්සේ 4.25 335ක්
කෝ 334යි නේ 334.2යි 334.2 ඉන්න මං කැල්කියුලේටර් එක අරන් බලමු හරි කැල්කියුලේටර් කරලා බලමු කැල්කියුලේටර් 25.46 හරි කැල් කරා 334.2යි කියලා අපිට ආවා හරි නේද ඒතර අපේ කෝස්ට් එක ආයෙ මම මකා ගන්නම් තරහ නැතුව මේක මතක තියාගන්න මේක 334.2 තමයි අපේ කෝස්ට් එක සිංගල ගියා හරිනේ එතකොට මේකේ කෝස්ට් එක එකක් හදන්න එකක් ක්වන්ටිටි එකක් හදන්න 334.2 334.2 කෝස්ට් එක හරි ඉතින් අපි දැන් හදන්න යන්නේ ලාභයක් හදන්න නම් මෙහෙමයි වෙන්නේ අපි කොටස් තුනකට බෙදාගන්න හරිද එකක් තමයි අපේ කෝස්ට් එක ඊට පස්සේ අපි ප්‍රොෆිට් එකක් තියෙන ප්‍රොෆිට් එක ඊට පස්සේ සෙල් ප්‍රයිස් එක සෙල් ප්‍රයිස් අපි ඒකින්ම ගන්න පුළුවන් රේෂියෝස් අල්ලන්න පුළුවන් අපි හිමින් අපේ රේෂියෝ එක අල්ලමු අපි දැන් හිතමු කෝස්ට් එක අපිට ආව කියලා 334යි අපි එක පාට කරගමු වෙන පාටකින් අපි කළු පාටින් පාට කරගමු මොන අපි කෝස්ට් එක ලිව්වා මෙන්න මේක හරිද දැන් අපි ප්‍රයිස් එක ගමු රතු පාටින් ගමු අපි දැන් සෝරි ප්‍රොෆිට් එකනේ ප්‍රොෆිට් එක හදමු ප්‍රොෆිට් අපි සාමාන්‍යයෙන් ප්‍රොෆිට් එක අපි අල්ලමු කීයද කොහෙද මේක තියෙන්නේ ප්‍රොෆිට් එක මේකකින් අපි අල්ලමු කීයද අපි අල්ලමු අපි සෙල් ප්‍රයිස් එක දාමු එහෙනම් ප්‍රොෆිට් එක මට හිතා ගන්න බෑ නිකන් එහෙම කියන්න බෑ ඉතින් වෙනස් වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් පොඩ්ඩක් ඒක මට හිතන්න අමාරු හින්දා අපි ඉස්සෙල්ලම සෙල් ප්‍රයිස් එක ලෑස්ති කරගමු අපි සෙල් ප්‍රයිස් එක දාමු සාමාන්‍යයෙන් 50ට දාමු සෝරි 50 අපි සෙල් ප්‍රයිස් එක 500ට දාමු පුදුම 50ට දැන් මාර ලොස් එකක් එන්නේ සෙල් ප්‍රයිස් එක 500යි අපිට ආය මම කියනවා අපිට ඔක හදන්න වියදම් වුණා 334.2 කියන්නේ 334.72යි තමයි අපිට ගියපු වියදම ඒක තමයි අපි තොගයට යවන්නේ තේරෙනවද ඉන්වෙන්ටරි කියලා දාන්න තොගේ මොක තමයි අපේ තොගේ වැඩි වෙනවනම් තොගේ වැඩි කරනවා අඩු වෙනවා විකුණනවා හරිනේ සිම්පල් දෙයක් හරි තොගේ වැඩි වෙනවා නම් හර කරනවා තොගේ අඩු නම් බැර කරනවා පටස් ඉවරයක් කළා දාන්න හරිනේ ඒක තමයි සිද්ධිය ඊට පස්සේ ඔක අපි විකුණන්නේ කොල්ලෝ 500ට අර කෙල්ලනේ හරිද 500ට ඔක විකුණනවා එතකොට දැන් ඔක 500ට විකුණනවා නම් මම කැල්ලෙන් ගත්ත පොඩ්ඩක් 334.2ට ගත්තොත් තුර 165යි දශම 8ක් يعني 165 සත 8ක් තමයි ප්‍රොෆිට් එක එන්නේ හරිද මම එක වෙන පාටක ලියන්න ප්‍රොෆිට් එක ආවේ කීයද අපිට 165යි දශම 8ක් හරිද ඕක තමයි ප්‍රොෆිට් එක හරිද අපි එතකොට ප්‍රොෆිට් එකක් ගත්තා කෝස්ට් එක කොහොමද ගත්තනේ සෙල් ප්‍රයිස් එක 500 කියලා අපි ගත්තා හරිනේ එතකොට අපි බලමු එකතු කරලා එකක් තියෙනවා කියලා එතකොට අපි එකක් වික්කොත් හරිද එකක් අපි දැන් 700 විකුණලා බලමු පස්සේ මොකද්ද වෙන්නේ කියලා එකකට ගියා කීයද 165.8යි 334.2යි හරි 500ක් අපිට ආවා ඔක සිම්පල් තින් එක හරිද හරි මම ඔක මකා ගන්නම් දැන් අපි කෙලින්ම බලමු මේවා අපි හිතමු 700ක් වික්කේ කියලා මල හිලව මට මතක නෑ මතක නෑ කෝස්ට් එක හරි ඔය 700ක් වොන් වික්කා අපි ඔක ප්‍රයිස් ටැග් එක ගහමු අපි මේ ටිකේ ප්‍රයිස් ටැග් එක අපි 500ෙන් විකුණන 500ට විකුණනවා හැබැයි කෝස්ට් එක මම වෙන පාටකින් ලියන්නම් නේද කෝස්ට් එක අපි කළු පාටින්ම ලියමු කෝස්ට් එක අපි කළු පාටින් ලියමු කෝස්ට් එක අපිට ගියා 334.2යි හරිද ඕක තමයි දෙහිහාමරෙන් කියලා අපිට ගියා කෝස්ට් එක ඕක අපි 500ට වික්කේ එතකොට අපිට ප්‍රොෆිට් එක 165.8ක් ආවා හරි අපි එහෙනම් බලමු 700ක් වික්කොත් අපේ ඉන්වෙන්ටරි එක අඩු වෙන විදිහ හරිද දැන් අපි ඔය ගොඩක් හදනවානේ හදලා ඉන්වෙන්ටරි එක වැඩි වෙනවා හරිද ඉන්වෙන්ටරි එක මොකද්ද අපි 54 ගැන අන්තිමට කතා කරන්නේ 54 LI4 එකක් ගැන හරිද
මරුව 700ක් විකරනවා. එතකොට අපි බලමු 700 වැඩි කරලා බලමු 334යි දශම දෙකකින් අපිට එනවා එතකොට 23,900 23,000 නෑ 2,33,940ක්. එතකොට අපිට 2,33,940ක් එනවා. ඔක්කොම වික්කොත් හරිද? එතන මේවත් අපි 700 විකුණනවනේ. හරිද? එතකොට අපි ඔන්න ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් එකට යමු. හරි. මේවා මාසෙටම අපි 700ක් විකුණනවා නම් හරිද? මේවා අපේ මාසෙටම 700 විකුණනවා නම් අපි එතකොට සේල් ප්‍රයිස් එකත් 500න් වැඩි වෙනකොටම සේල්ස් රෙවෙනියු එකට අපි යනවා නේ. කියන්නේ විකුණුමට යනවා මේක. හරිද? සහ අපේ තොගයත් අඩු වෙනවා. මොකද කෝස්ට් එකකින් 330 කීයක්ද අපිට ආවේ 334.2. මට මතක හැටියට කියන්නේ 334.2. හරිනේ. මොකද අපේ කෝස්ට් මේක තමයි අපේ මම පස්සේ ඊමේල් ලියාගෙන මම හිමින් කරන්න. එතකොට මට හොඳ ඉක්මනින් කරන්න වැඩි පුළුවන්. 500ක් තමයි එතකොට විකුණන්නේ සේල් කරන්නේ. හරිද? සේල් හරිද? එතකොට 700ක් තමයි අපි විකුණන්නේ. මේක තමයි සේල් ප්‍රයිස් එක 500කට. 500 විකුණන්නේ සේල් ප්‍රයිස් එක. හරිද? 500 තමයි සේල් ප්‍රයිස් එක. එච්චරයි. ඊට පස්සේ හරිද? හරි 500 ගෙලින්ම මේ 700 වැඩි කරලා දාමු. සේල් ඉතින් සේල්ස් ගමු. සේල් කොහොමද 35යි 50,000යි බින්දු 2යි. දැන් 35,000 බින්දු 5යි ඕ. එතකොට 3,50,000යි. ඒක බින්දුවක් අඩු කරමු. දැන් හරි. ඊට පස්සේ අපි ගමු cost of sale. ඒ කියන්නේ විකුණුම් පිරිවැය. අපිට ගියා විකුණුම් පිරිවැය කීයද? 700 විකුණනෝනේ. cost of sale 700 විකුණනවා නම් මම වෙන පාටක ලියන්නම් අඩු කරන්න තියෙන හින්දා ඒක අඩු කරන්න ඕනේ කො. පිරිවැය අඩු කරනවානේ කො විකුණුම් මේ වලින්. හරිද? ඒ හින්දා අපි අඩු කරලා දාමු කීයද අපිට ආවේ එකක්නේ. එකක්නේ. එකක් අපිට හදන්න 33යි 4.2ක් ගියා. හරි ඕක අපි ගන්න ඕන මෙන්න මෙතනින්. හරිද? ඕක වැඩි කරෙන් පස්සේ අපිට ආවා 23 ඒ කියන්නේ 2,33,940. ඔව්. ඕක අපි අඩු කරන්න ඕනේ ඊට පස්සේ අපේ මේ ප්‍රොෆිට් එක ගන්න. ග්‍රොස් ප්‍රොෆිට් එක අපි කියන ප්‍රොෆිට් එක නෙමෙයි. අපි ආදායම් ප්‍රකාශය සාමාන්‍යයෙන් හදනවනේ. ඉතින් මෙහෙමයි. සාමාන්‍යයෙන් විකුණුම් අරගෙන විකුණුම් පිරිවැය තුගේ තියෙනවා. ඊට පස්සේ අපසෙන් මේ සිද්ධි ටික දානවා. හරිද? පස්සේ වල හොයලා බලන්න. මම මේක කියනවා. හරිද? ග්‍රොස් ප්‍රොෆිට් එක අපිට එනවා මෙහෙම. ඊට පස්සේ ඒකට තව ඉන්කම් වෙනවනේ එක්ස්පෙන්සස් අඩු කරලා. එතකොට අපිට එනවා ප්‍රොෆිට් බිෆෝර් ටැක්ස් එක එනවා. ඊට පස්සේ ටැක්ස් එකත් වියදමත් අපි වෙන් කරලා තියෙනවා නම් ඒකින් කපාලා ෂේප් එකක් දාන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් ඉතින් ටැක්ස් එකත් කෙලිම වියදම දානවා. ඊට පස්සේ ඕක නැත්නම් ප්‍රොෆිට් ආෆ්ටර් ටැක්ස්. කියන්නේ බදු පසුලාභය. හරි. ඊට පස්සේ ඕකට ඉතින් වෙනත් ස්ථීරණ සෙට් එකක් එකතු වෙනවනේ. එකතු කරලා අඩු වෙන සිතිරික් කරගෙන යන්න පුළුවන්. නේද? ඉතින් ඔයාලා ගැන හොයලා බලන්න. හරි අපිට ඔක්කොම 700ක් විකුණනවා නම් හරිද? මම ඒක වෙනම දාගන්න 700ක් වික්කොතින් මේ ටික සේල්ස් එනවා, cost of sale එනවා. ගැන විකුණුම් පිරිවැය. හරිද? ඊට පස්සේ අපි ඔක අඩු කෙරුවොතින් අපි ඔක්කොම ආයවුම් මට වෙන ෂීට් එකක් ගන්න දෙනවා නම් තවත් හොඳයි. එතකොට අපි මේ ටික උඩින්ම ගමුනේ. මොකද මට ඔක පොඩ්ඩක් මම කැම් එක මේ පැත්තට දාගන්නවා නේද? මේක දැන් වැඩක් නැහැ. කප් එක තියාගෙන දැන් වැඩක් නැහැ. විනාඩි 22ක් ගිහින් තුම්මෝ මම මේක විනාඩි 5න් 15න් කරන්න ලෑස්ති උනේ. මෙහෙම තියාගමු. හරි. ඊට පස්සේ අපිට ගියා සේල්ස් ආව කීයක්ද? සේල්ස් ආව අපිට 3,50,000 නේ. හරි අපිට සේල්ස් ආව කීයක්ද? 3,50,000. හරිද? ඊට පස්සේ අපිට cost එක ආව අපිට සේල් එකෙන් මම මේක ජර්නල් සටහන් වලට ඕනනම් කියන්නම් මේක ඉවර වෙලා අපිට cost එක ආව සේල් එකේ කීයක්ද? 2,33,940යි. ඔව්. එසේක අපි අඩු කරලා බලමු. එතකොට මෙහෙම අපි අනිත් පැත්තට
මේ පැත්තිෙන් ගන්න පුළුව 166යි 160නේ සොරි 160 ඕ මේක තම අපේ ග්‍රෝස් ප්‍රොෆිට් එක පොෆිට් එක පොෆිට් එක රින ගානක් න්න හින ලොස්සකන්න පොෆිට් හද රින ගානක ති කෝස්ට ් සෙල්ල වැඩි ති F5 එකක් හදනන එල්ලයි ෆෝනම් මෙම කොටස්තු නතිේ කොටස්තුනෙන් මෙන්න මේ කෝස්ට ් සෙල්ලෙන් අවසානයට ගානතා මේ ති හරිදක තම කෙටි හරි F5 වැැක්කි හරිම එපිෂෝඩ්ඩ කියල දෙන්න හරි ඉතින් ඕක තමයි අපේ ගොස් ප්‍රෆිට් ඇති අප රේෂෝසු තල්ලම තින්නේ අන්න රේෂෝල් අද්දි මගේ මූ රේෂෝ සල්ලන්නතින් 350ගෙන අපි සේල් එක 100 කියලගම් සේල් එක 100 ඒ ගැන්නේ ප්‍රසන්ටේජ් එක 100 සේල් ප්‍රසන්ටේජ් එක 100යි වෙන පාටකින් ගමන ප්‍රොෆි මේ රේෂෝස්ටි සේල් ප්‍රසන්ටේජ් එක අපිට කියද 100යි කෝස්ට එක ගන්න අපි කරන්නේ කමන්න ඇත මගේ මූුණු රිල්ලිවල් හරි අපි කෝස්ටෙක් ගන්න මෙමයි අපි සාමාන්‍යෙන් ගානක් හදද්දිත් ඔයාල දැකල ඇති ප්‍රසන්ටේජ් කල්ල 100ට පහත්දානවනන්දාන්නේ මම මෙතර ලියන්න පහයට නිසිය දාන්නේ ඒ වගේ අපි 100 ගැන විකුණුම් මිල කියන්නේ 100 නම් සොරි විකුණු මිලනේ විකුණුම් මිල තමයි විකුණුම් ආව අපිට 100 නම් ගැන දැන් අපට විකුණුම් ආව 3,50,000 අපි ඒක 100ට ගමු ප්‍රසන්ටේජ් එක දෙන්න ගන්න අපි ඒක 100ට ගමු හරිද ඒ කියන්නේ 100 මුළු ප්‍රමාණය ඒ කියන්නේ 100 කියන්නේ මුළු ප්‍රමාණය හරිද මුළු ප්‍රමාණයෙන් කෝස්ට් එක කොච්චරද කියලා අපි හොයන්නේ මුළු ප්‍රමාණය 3,50,000 ඒකින් කෝස්ට් එක අපි වෙන් කරලා ගන්න ඕන අපි කෝස්ට් එක කොච්චරද කියලා හොයන්න ඕන දැන් ඒ වගේ තමයි 100ට 5 ගැන 100න් කොච්චරද කියලා අන්නේ වගේ සිද්ධියක් වගේ පෙන්වන්න මෙන්න එහෙම 5න් 100ක් ආවත් හරිද දැන් අපි ඒක මෙන්න මෙතනට කරමු ඉතින් වෙන කරන්න දෙයක් නැහැ ඉතින් හරිද 100නේ හරිද ඒ හින්දා අපි සේල් ආව 3,50,000 අපි 3,50,000 ගමු පල්ලෙහාට 350 කියලා ගමු අනේ මන්නේ පෙන්නන්න හරිද මෙන්න මෙතනින් මූල්‍ය මිනුම් විදිහට හරි බිංදු 3 දාගන්න හරිද මූල්‍ය මිනුම් විදිහට හරිද අපි ඒක පැත්තකින් කරමු 350 තමයි අපේ සේල්ස් ගාන කෝස්ට් එක තමයි ඊට පස්සේ අපා එතකොට අපිට 233.94 හරිද 233.94ක් එන්න ඕනේ මෙතනට 233.94යි පොඩ්ඩක් මෙහෙර ගන්න ඒ 233.94 ආවේ ඉතින් බිංදු 3න් බෙදලා හරිද ඔව් බිංදු 3න් බෙදමු නැද්ද නේද 233.940 බෙදන්න ඕන 10 ඔය එක තමයි හරි මං හරි 233.94 තමයි එන්නේ ඉතින් වැඩි කරලා බලන්න ඕන ඉතින් වැඩි කරන්න යනවා ඉතින් ප්‍රසන්ටේජ් ගලන්න ඕන ඉතින් 100ෙන් වැඩි කරමු ඕක අපි බෙදමු 350න් වැඩි කරමු 100 ඒතොර එනවා 66.8ක් හරිනේ 66.8ක් අපිට එනවා කෝස්ට් ඔෆ් සේල් එක අනේ මට මේක මකන්න ඕනේද මකාගෙන මකමු හරිද මම මේක ඉඩ ප්‍රමාණය නැති හින්දා කරන්නේ හරිද කෝස්ට් ඔෆ් සේල් එක අපිට ආනවා ප්‍රසන්ටේජ් එක විදිහට ගත්තොත් කෝස්ට් ඔෆ් සේල් එක අපිට ප්‍රසන්ටේජ් එක විදිහට ගත්තොත් එනවා 66.8 හරි නේද කැල්කියුලේටර් හරි ඊට පස්සේ ඔක අඩු කරෙන් පස්සේ අපිට කෙලින්ම අපිට එනවා ප්‍රසන්ටේජ් එක අපේ ප්‍රොෆිට් එකේ ප්‍රසන්ටේජ් එක. ඒතර අපිට මෙන්න මේක අඩු කරන්න පුළුවන්. 100න් 66.8යි අඩු කරමු අපි 5යින් කරමු. 5ක අපිට අදාළ නැහැ නේ. 5 අඩු කරමු. 66යි මේ මොකද්ද මේ 5ක් තියෙන්නේ? හරි කලින් ආපු 5 නේ. ඒක මකාගමු. ඒක අපිට අදාළ නැහැ. 66 කීයද 66.8යි නේ 66.8යි ඔක අපි 100න් අඩු කරොත් එනවා අපිට එතකොට එන්නේ කීයද පොඩ්ඩක් ගහලා බලන්න අවුලෙන් හදමු බලන්න ගිය දෙකක් එනවා බිංදුවනේ මෙතන ගම ගියන් දෙකක් එනවා එතකොට 38යි දශම හරි නේද 38යි නේ 33යි නේ සෝරි කැලෙන් ගහලා බලමු මට හරියටම බලන්න හරියටම දෙන දේ දෙන්න බෑ
නැත්තම් වැඩක් නැහැ 33.2 හරි දෙක එන ගානක් නැහැ 33.2 percentage එක හරිනේ අපි එහෙනම් මේක ගත්ත අපේ percentage එක අපි ඇල්ලුවා ලස්සනට මම පස්සේ මේක හදාගන්නවා sales ආව අපිට percentage එකක් විදිහට 100ක් කියලා අපි ගත්තා percentage එක සහ අපිට cost එක ආව cost of sale එක කීයද අපිට cost of sale එක ආවේ 66.8යි ඊට පස්සේ අපි අඩු කරා මොකද cost එක අපි අඩු කරන්න ඕනේ ඉතින් percentage එක කරනවා හැම දෙයකින්ම මේක හරිද ඊට පස්සේ gross profit එක එනවා නේද gross profit එක ආවේ අපිට 30 මට මතක නැහැ 33යිනේ 33.2 වෙන්න මම බලන්න බිඳුවයි 33.2 පැන්නුවෙන් පස්සේ 33.2ක් තමයි එන්නේ දැන් ලස්සනට තියෙන හරි 33.2ක් තමයි gross profit එක ආවේ හරිද මෙන්න මේක වෙනස් වෙන්න පුළුවන් ඒ හින්දා මෙන්න මෙතනත් වෙනස් වෙන්න පුළුවන් ඒ සේල් එක නම් වෙනස් වෙන්නේ නැහැ ඉතින් වික්ක ගන්න වෙනස් වෙන්නේ නැහැ වික්ක ගන්න වෙනස් වෙන්නේ මොක තමයි එන්නේ ඉතින් මොක තමාද බේසික් තියරේ ඉතින් FIFO LIFO එක ගැනින් ඔය මෙන්න මේ cost of sale එක කොහෙද ඉතින් මම වෙන විදිහකින් කියලා දෙන්න හරිද next episode කියලා next episode පටස් ගන්න මේක මකා ගන්නවා ගොඩ ඉන්න හරි මම දැන් ලියා ගන්නවා next episode එකෙන් සෙට් වෙනවා LIFO FIFO WAC weighted average costing හරි ඕක තමයි එහෙනම් අද බේසික් තියරි එහෙනම් කට්ටියන සුබ දවසක් බුදු සරණයි